ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලට මේ දවස්වල ඕලෙවල් විභාගය පැවැත්වෙනවා. විභාගෙදී එන තාල සම්බන්ධ ගැටලුව පිළිබඳ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුතේ ඕගොල්ලෝ චුට්ටක් කන්ෆියුස් වෙන ගැටලුවක් මේක. ඉතින් පුතේ දුවේ විභාගයේදී ප්‍රැක්ටිකල් බෝඩ් එකේ ඉන්න ටීචර් කෙනෙක් ඔයාලට ගීතයක් ගායනා කරනවා. ඉතින් මේ ගීතය ඔයාලා හොයන්න ඕනේ මොන තාලයටද යන්නේ කියලා. එහෙම නැත්නම් කීයෙන් කීයටද යන්නේ කියලා. ඊපස්සේ ඒක හොයලා ඒකට අදාළ හින්දුස්තානි තාලය, ඒ වගේම ඊට අදාළ දේශීය තාලයක් සහ ඔයගලන්ට තියෙනවා ඒ විදිහටම යන ඒ තාලයටම යන තවත් ගීතයක් ප්‍රස්තාර කරන්න. ඔයාලා මුලින්ම හොයාගන්න ඕනේ මේ ගුරු මහත්මිය හෝ මහත්මයා ගායනා කරන ගීතය මොන තාලයටද යන්නේ කියලා. අන්න ඒක තමයි පුතේ මෙතන තියෙන ප්‍රධානම දේ. කොහොමද පුතේ අපි දැන් මේ ගීතය මොන තාලයටද යන්නේ කියලා හොයාගන්නේ? හරි. අපි දැන් බලමුකෝ එහෙනම් කොහොමද ඒක කරන්න කියලා. පුතේ මම ඔන්න ගීතයක් ගායනා කරනවා. නිල් අහස් තලේ ආගේ නෑවලාකුළු. ඔයාලා දැන් මම කියපු ගීතය හොයන්න ඕනේ කීයෙන් කීයටද යන්නේ කියලා. නිල් අහස් තලේ ආගේ නෑවලාකුළු ලස්සනයි පුරාහඳේ රැස් විහිදිලා. මං මේ විදිහට තාල තිබ්බනේ. අන්න එහෙම තමයි ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ තාලේ තියෙන එක. හරි. ඒ තාලේ තියෙන ගමන් ඔයාලට පොඩි වැඩක් කරන්න තියෙනවා. බලමුද මොකක්ද මේ වැඩේ කියලා? මෙන්න මේකයි වැඩේ. නිල් අහස් තලේ ආගේ නෑවලාකුළු ලස්සනයි පුරාහඳේ රැස් විහිදිලා. පුතේ ඒ කකුලට මම තලපු විදිහට අපි කියනවා තැලීම කියලා කියනවා නේද? අප්පුඩියක් ගහනකොට තලනවා කියලා කියනවා. ඒ වගේම කකුලටත් ඒ විදිහම ප්‍රහාරයක් තමයි කරේ. ඉතින් ඔයාලට තියෙන්නේ මම ඒ ක්‍රමයෙන් මේ අත්පුඩියෙන් කරලා පෙන්නන්න. නිල් අහස් තලේ ආගේ නෑවලාකුළු. හරි. දැන් පුතාලට තේරෙනවද කොහොමද අපි මේ කීයෙන් කීයටද යන්නේ කියන එක හොයාගන්නේ? දැන් මුලින්ම පුතේ අපි කරේ මේ ආඝාතය තිබ්බා. මේකට කියනවා අප්පුඩිය ගහනකොට ආඝාතය තියෙනවා. එතකොට ඒ ආඝාතයයි ඊළඟ ආඝාතයයි එහෙම නැත්නම් ඊළඟ අප්පුඩියයි අතර තියෙන මාත්‍රා ප්‍රමාණය තමයි අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ නී ආ හා ඔන්න මේක පුතේ සමාන විදියට බෙදෙන ගීතයක්. සමාන තාලවලට තමයි බෙදෙන්නේ. එතකොට නී ආ හා තා ලේ ආ ගේ. ඒ කියන්නේ පුතේ මේක යන්නේ 3න් 3ට. පළවෙනි අප්පුඩියයි දෙවෙනි අප්පුඩියයි අතර ඔයාලට මාත්‍රා 3ක් එක්කහුව වෙනවා. ඒක එක්කහුව වෙන්නේ පුතේ මේ අප්පුඩියයි පළවෙනි ඇඟිල්ලයි දෙවෙනි ඇඟිල්ලයි. එතකොට 3යි. ඔය විදිහට මේ ගීතය පුරාම 3 3 3 3 3න් 3ට තමයි වෙන්නේ. 3න් 3ට තමයි මාත්‍රා කැටි වෙන්නේ. දුවේ පුතේ දැන් ඔයාලට පුළුවන් මගේ පන්තිත් එක්ක එකතු වෙලා වැඩිදුර ඉගෙන ගන්න. දුවේ පුතේ ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මොකද්ද මේ ඉන්නේ කියලා. මේක පුතේ මාත්‍රා 3න් 3ට යන ගීතයක් නේ. හැබැයි තවත් ගීත තියෙනවා මාත්‍රා 4න් 4ට. ඊළඟට 6/8 තාලයට මාත්‍රා 2න් 2ට
සහ විෂම තාලවලට. ඉතින් පුතේ දැන් මම මේ කියලා දීපු දේ අවබෝධ කරගෙන ඔයාලට මේ ප්‍රශ්නෙට සහනයක් උත්තරයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඔයගොල්ලන්ට විභාගයෙන් ඉතාමත් හොඳ ජයක් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගෙන් එන්න. අයිබෝන්.